කීමෝതെරපිය ඔබේ ශරීරයේ වේගයෙන් වර්ධනය වන ශෛල විනාශ කිරීමට බලවත් රසායනික ද්‍රව්‍ය භාවිත කරන ඖෂධ ප්‍රතිකාරයක්. කීමෝതെරපිය බොහෝ විට ප්‍රතිකාරය සඳහා භාවිත කරනවා. මොකද පිළිකා ශෛල ශරීරයේ අනෙකුත් ශෛල බොහෝමයක් වලට වඩා ඉතා වේගයෙන් වර්ධනය වී ගුණණය වෙන නිසා කීමෝതെරපිය ඖෂධ රුධිර ප්‍රවාහය ඔස්සේ සමස්ත ශරීරයම පුරා සංසරණය වෙනවා. එම නිසා ශරීරයේ ඕනෑම ස්ථානයක පිහිටා ඇති පිළිකා ශෛල ප්‍රතිකාර කිරීමට එය සමත් වෙනවා. මෙය සිස්ටීමික් ට්‍රීට්මන්ට් එහෙමත් නැත්නම් සමස්ත ශරීරයේ ප්‍රතිකාර ලෙස හඳුන්වනු ලබනවා. කීමෝതെරපිය සෛල දෙකකට බෙදීමේ ක්‍රියාවලියේ පවතින සෛල විනාශ කරනවා. අපගේ ශරීරයේ තියෙන ටිෂුස් බිලියන ගණනක සෛල වලින් සෑදී තිබෙනවා. ශරීරයේ සම්පූර්ණයෙන් වර්ධනය වූ පසු බොහෝ සාමාන්‍ය සෛල තවදුරටත් බෙදීමෙන් හෝ ගුණණය වීමෙන් තොරව සාමාන්‍යයෙන් නිශ්චලව පවතිනවා. හානියක් ඇති වූ විට පමණක් ඒවා බෙදීමට පටන් ගන්නවා. සෛල බෙදෙන විට ඒවා සමාන නව සෛල දෙකක් බවට පරිවර්තනය වෙනවා. එනම් සෛල එකක් තිබූ තැන සෛල දෙකක් ඇති වෙන අතර පසු ඒවා 4ක් පසු 8ක් ලෙස ගුණණය වී පිළිකාවේදී මෙම සෛල නිරන්තරයෙන් බෙදී ගුණණය වීමෙන් සෛල සමූහයක් බිහි වෙනවා. එය සෛල සමූහය ටියුම ලෙස හඳුන්වන පීඩාවක් බවට පත් වෙනවා. පිළිකා සෛල බොහෝ සාමාන්‍ය සෛල වලට වඩා බහුලව බෙදෙන හින්දා කීමෝതെරපිය මගින් ඒවා විනාශ කිරීමට සිදු වෙනවා. කීමෝതെරපිය සෛල තුල ඇති ජාන විනාශ කරනවා. සමහර ඖෂධ සෛල බෙදීමේ ලක්ෂයේදී හානි කරන අතර තවත් සමහරක් සෛල බෙදීමට පෙර ඔවුන්ගේ ජාන පිටපත් කිරීමේ ක්‍රියාවලියදී හානියටපත් කරනවා. නිශ්චල පවතින සාමාන්‍ය සෛල වැනි සෛල වලට කීමෝതെරපිය ඖෂධය හානි කරන්නේ නැහැ.